තරග විනිශ්චය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් පැමිණි ඔබ සියලු දෙනා ලිටල් ඇත්ලටික්ස් වික්ටෝරියා සාදරයෙන් පිළිගනිමි. මෙම වීඩියෝවෙන් පෙන්වා දෙන්නේ ඩිස්කස් විනිශ්චය කිරීමේ ඉසව්වයි. ඉසව්ව ආරම්භ කිරීමට පෙර උපකරණ සහ අවට සියලු දේ හැම දිනාටම ආරක්ෂාදයි බලන්න. විසිකරන පිළිවෙල අනුව දරුවන්ගේ නම් දක්ෂතා සඳහන් කරන පිටුවේ ලියන්න. තරඟ ආරම්භය කිරීමට පෙර සෑම දරුවෙකුටම පුහුණු කිරීමේ වාරයක් ලබා දෙන්න. විසිකිරීමේ කවය තුල සිටගෙන ඔවුන්ගේ විසිකිරීම කළ යුතුයි. කවපෙත්ත ඉරි දෙක අතර පතිත විය යුතුයි. කවපෙත්ත පතිත වූ පසුව කවයේ පසුපස භාගයෙන් ඉවත් විය යුතුයි. කවපෙත්ත පියාසර කරන අයුරු සහ පළමුවෙන්ම පොළව තුළ පතිත වෙන විට පළමුව සලකුණු වෙන තැන හොඳින් බලන්න. එම ස්ථානය මැනීම සඳහා ලකුණු කරන්න. ටේප් එක තදින් ඇද විසිකිරීමේ කවය මැද තිබෙන ස්ථානයට අල්ලා ළඟම අඩු සෙන්ටිමීටර් දශම ගන්නට දුර ලකුණු කරන්න. මැනීම කළ යුත්තේ කවයේ ඇතුළත ඉරටයි. ඉසව්වට සහභාගී වන ආබාධිත සහිත දරුවන්ගේ අදාළ ශ්‍රේණිගත කිරීමේ අවශ්‍යතාවයන් අනුව කවපෙත්තේ බර වෙනස් කළ ක්‍රීඩා තරගයකට සහභාගී වීමට අවසර ඇත. රෝදපුටුවේ සිටින දරුවන්ට වාඩීමේ ඉරියවෙන් කවපෙත්ත තරගය සඳහා ඉදිරිපත් වීමට අවසර ඇත. විශේෂයෙන් මතක තියාගත යුත්තේ මෙම රෝදපුටුවේ බ්‍රේක් විවෘත කිරීම සහ සීල් බෙල් දැමීමයි. රෝදපුටුව නොසලන ආකාරයට සකස් කිරීමට වැඩිහිටියන්ගේ උදව්ව අවශ්‍යයි. කවපෙත්ත විසිකිරීම සඳහා ස්වේච්ඡාවෙන් උදව් කිරීමට කැමති අය ලිටල් ඇත්ලටික්ස් වික්ටෝරියා වෙබ් අඩවිය බලන්න.